කෘෂි බලධාරීන් පාරම්පරික වී වගාවට ඇයි මෙච්චර බය? අපගේ කෘෂිකර්මාන්තය අවුරුදු 3000කට එහා ගිය කෘෂි වාර ශිෂ්ටාචාරයක් හිමි අතර අතීතයේ වගා කළ ධාන්‍ය වර්ග බොහෝමයක් අද වන විට වඳ වී ගොස් තිබෙනවා. එවන් පුරාණ ධාන්‍ය ප්‍රභේදයක් වූ සංජාත රත් LV වලට සුවිශේෂ ස්ථානයක් හිමිවන අතර එය බුදුන් වදාළ සූත්‍ර පිටකවල පවා සඳහන් වන්නේ ඒ නිසාය. බුද්ධ භෝගයට පවා පිළිගැන් වූ ස්වංජාත LV. කියන්නේ දැන් සාමාන්‍ය බුදුදහමේ අපේන බුදුරජාණන් වහන්සේ මේ ජීවයේ පැවැත්ම සහ සන්තතිය පිළිබඳව දජග්ග සූත්‍රයේ පවා මේ ස්වංජාත වී ගැන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ වී තමයි ඒක. එතකොට වී අයිති වෙන කුලකය ධාන්‍ය කුලයේ ඔක්කොම. එතකොට මේ ධාන්‍ය වර්ගය තමයි මේක. බලහරුවේ රත් LV වගාවට අත් වූ ඉරණම. මේක ඇත්තටම කිසිම කලබලයක් අපිට නැහැ. අපි බොහොම සාමකාමීව අපි නිහඬව මේ ගමන අපි යනවා. අපි ගොවියන්ට ආරාධනා කරන්නේ ගොවියන්ට එන්න මේ වගා බිමට ඇවිල්ලා මේක පරීක්ෂා කරන්න. පරීක්ෂා කළා මේකේ මේ වැවෙන විදිය, මේකට යොදන පෝර, මේක වගා කරන ක්‍රමවේද මේ සියල්ල හඳුනාගෙන ගොවියන්ට පුළුවන් මේක තමන්ගේ ගෙවත්තේ වගා කරගන්න. එතකොට පරම්පරාවෙන් පරම්පරාවට මේක ගෙනියන්න පුළුවන්. මෙම වඳවී තිබූ වී වර්ගය නැවත පසුගිය කාලය පුරා දේශීය වශයෙන් සුළු ලෙස වගා කළද වගා ව්‍යාප්තියක් ඒ අනුව සිදු වුණේ නැහැ. එනපුතු 2019න් පසුව මෙය වෙනම විශේෂ ව්‍යාපෘතියක් ලෙස අපගේ පුරාණ දේශීය බීජ සංරක්ෂණය කර එය යළිත් පෝෂණය කර ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව බලහොරුවේ රත් LV වගාව ආරම්භ කළා. මේකට කිසිම රසායනික ද්‍රව්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක තනිකරම කාබනික කොම්පෝස්ට් පොහොර වලින් යන්න පුළුවන්. මේකට දිලීර හානි, කෘමි හානි කිසි දෙයක් එන්නේ නැහැ. ඒක නිසා මේක මේ Tamanට නිදහසේ වගා කරන්න පුළුවන් වගාවක්. එතකොට Tamanගේ ගෙදර ගෙවත්තේ මේක පැල 25ක් දාගත්තොත් Tamanගේ ගෙදර Tamanට කන්න ඕනි හාල් ටික නිෂ්පාදනය කරගන්න පුළුවන් කිසිම අපහසුතාවයක් නැතුව. එය අද වන විට ඉතා සාර්ථක වී ඇති නිසාම මෙය වත්මන් බහුජාතික බීජ සමාගම්වලට බරපතල තර්ජනයක් වී ඇති බවද කිව යුතුමයි. එදදාස් 960 දශකෙන් පස්සේ අපේ තිබුණු යහපත් කෘෂිකර්මාන්තය මුළුමනින්ම අද වෙනකොට රසායනික කෘෂිකර්මාන්තයක් බවට පත් වෙලා මේ මහා පොළොව මියදිලා ඉවරයි. ඒ නිසා අපිට මේ මහා පොළොවට නැවත පණ දීලා අර යහපත් කෘෂිකර්මාන්තයක් ගොඩනගන්න යහපත් කෘෂිකර්මාන්තයක් ඕනේ. ඒ වත් පිළිවෙත් සපුරන් good agriculture practice. සාර්ථක වගාවට උපදෙස්. මේක පරතරේ තියාගන්න ඕනි අඩි 4න් 4. මොකද ගහ විශාලට වැවෙනවා. ඒ වැවෙන නිසා යාට ඉඩකඩ ඕනි. ඒ ඉඩකඩ ප්‍රමාණය තියාගත්තම හොඳටම ඇති. වෙන කිසිම දෙයක් මෙයාට අවශ්‍ය වෙන්නේ නැහැ. කොම්පෝස්ට් පොහොර ටිකක් විතරයි අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් සතියකට සැරයක් වතුර වැටුනම ඇති. එතකොට අවුරුද්දට දෙපාරක් කපන්න පුළුවන්. ඊට පස්සේ අයින් කරනවා. නෑ ඒ අයින් කරන්නේ නෑ. එයාට දිගටම මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ පඳුරු දෙක එකට යා වෙනවා. මොකද මේක උග්ගස් වගේ පඳුර විශාල වෙනවා. එතකොට අපේ කුරුඳු වගාව වගේ පඳුර විශාල වෙලා යා වෙනවනේ. ඒ යා වෙනකොට අපහසු නිසා ඕන්නම් ගලවලා ඉවත් කරලා වෙන වගාවකට යන්න පුළුවන්. නැත්නම් පඳුරක් කැරි පඳුරක් ගලවන්න පුළුවන්. එතකොට අර ඉඩ ප්‍රමාණය ඉතුරු වෙනවා අපරාධේ. එතකොට අක්කරයකට පැල 2000ක් දැම්මම පැලයකින් අඩුම කිලෝග්‍රෑම් 2.800ක් ගන්නකොට පැල 2000යි කිලෝ 4800යි. එතකොට 4800යි 6000යි අතර ගන්න පුළුවන් අක්කරයකින්. මහපොළොව සුවපත් කරන කොම්පෝස්ට්. අපි කොම්පෝස්ට් පාවිච්චි කරාම මේක පුළුවන් තරම් මෙයා පඳුර වැඩි කරගන්නවා. එයා කරන්නේ පඳුරු ඒ කියන්නේ අර දරුවෝ බිහි කරන එක තමයි පුළුවන් තරම් කරන්නේ.
ඒක තමයි ඇති වෙන්නේ. ඒක අපිට අවශ්‍ය කරන්නේත් ඒක තමයි. දරුවෝ පුළුවන් තරම් බිහි කරන්න. ඒ කියන්නේ පඳුර විශාල කරන්න. ඒතර පඳුර විශාල කරපු තරමට තමයි ගොවියට අස්වැන්න වැඩි වෙන්නේ. ලාභ වැඩි වෙන්නේ. ඒක තමයි කොම්පෝස්ට් වලින් කරන්නේ. පොළොව සුවපත් වෙලා පස සරු වෙලා ඊට පස්සේ මේකෙන් ගලාගෙන යන වැස්සට ගලාගෙන වැව් වලට ගිහිල්ලා මේ ඇල මාර්ග වල අනිත් ඉඩමට යනකොට ඒ සියලු තැන් පෝෂණය වෙනවා. එදා අපි කුඹුරේ නෑවා, ඇලේ නෑවා, වේල්ලේ නෑවා, මාළු අල්ලගෙන කෑවා. එතකොට වතුර ටික බිව්වා වක්කඩෙන්. අද බොන්න බෑ. එතකොට වක්කඩේ මේ නියරේ ඉමේ තිබිච්ච මීගොල්ල වල තිබිච්ච වී ටිකත් අපි එකතු කරා. අද එකතු කරන්න බෑනේ. අද එකතු කරලා කෑවොත් මැරෙනවා. ඔව් හේතුව තමයි වසවිස. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පුද්ගලික ඇතම් ආයතන කිසිදු පර්යේෂණයක් හෝ නොකොට ඊට එරෙහිව කටයුතු කරන අතර එය තෘණවර්ගයක් ලෙසත් පරිභෝජනයට නුසුදුසු ලෙසත් සත්ව ආහාරයක් ලෙසත් ඔවුන් පවසන්නේ එහි ඓතිහාසික වටිනාකමටද නිගාදෙමින්. ඒ කියන්නේ ලෝකයේ ගුණාත්මක භාවයෙන් ඉහළම හාල් එකක් ඇටියට කළු හීනටි වලටත් ඉහළින් තමයි මේකේ තත්ත්ව වාර්තා තියෙන්නේ. පර්යේෂණ වාර්තාවල සඳහන් වෙනවා ග්‍රෑම් 100කට ග්‍රෑම් 10.7ක ප්‍රමාණයක ප්‍රෝටීන ප්‍රමාණයක් මෙහි අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ග්‍රෑම් 100කට ග්‍රෑම් 4.1ක ප්‍රමාණයක තන්තු ප්‍රමාණයක් අඩංගු වෙනවා. පාරම්පරික වගාවට සවියක් වන ඇය කවුරුත් හිතන්නේ නැති වෙලාවක තමයි අපිට ආපදාවන්ට ලක් වෙන්නේ. ආහාර හිඟයට මුහුණ දෙන්න වෙන්නේ. සමහර වෙලාවට මේ හයිබ්‍රිඩ් තාක්ෂණය හෙවත් දෙමුහුම් කියන බීජ කියයි දෙමුහුම් කියන වගා ක්‍රම මේ සියල්ල අපිට අත්හරින්නට ලක් වෙන අවස්ථාවක් එන්න පුළුවන්. අනේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් විදියට තමයි අපි පාරම්පරික වගා ක්‍රම මේ විදියට ඉස්මතු කරලා නැවතත් ගෙන එන්නේ. දැනට වසර 2000 ගානකට පෙර ඉඳලා මෙම පාරම්පරික සහල් වර්ගය මේ රට තුල ස්ථාපිත වෙලා වගා කරමින් තිබෙනවා. ඊට අමතරව මේ පාරම්පරික ගොවීන් සමග ගැටිලා අපිට අවශ්‍යයි අපේ පැරණි සහල් ප්‍රභේද නැවත වගා කිරීමේ තත්වයට ගෙන එන්න. ඒ වගේම තමයි රටේ දැනට කෘෂිකර්මාන්තයෙන් නියැලෙන සියලුම පිරිස් වලට අපි ආරාධනා කරනවා. ඉතින් ඇවිත් බලන්න අපේ ගොවිපළ නිරීක්ෂණය කරන්න මේ රටේ තියෙන පාරම්පරික සහල් ප්‍රභේද ටික නැවතත් අපි එළියට ගෙනල්ලා අපි වගා කරලා අපි මේ වගා සංග්‍රාමයට එකතු වෙන්න කියලා මේ විදියට අපි ආරාධනා කරනවා. අපි ඉවක් බවක් නැතුව රසායනික තෙල් පොර භාවිතා කරා. දැන් මේ පොළොව මැරිලා තියෙනවා. මේ පොළොව මැරිච්ච පොළොවට නැවත ජීවය දෙන්න ඕනේ. ජීවය දීම තුල තමයි අර කියන අපිට සුවපත් සමාජයක් සුවපත් රටක් හදන්න ඕනේ. ඒ වගේම තමයි යහපත් කෘෂිකර්මාන්තයක් ගොඩනගන්න. යහපත් කෘෂිකර්මාන්තයක් ගොඩනගලවත් එක්කම අර මේ සවිමත් ගොවි ජන දිවියක් ගොඩනගන්න ඕනේ. අද මේ රසායනික තෙල් පොහොර මාෆියාව මේ ඔක්කොමත් එක්කම ගොවියාගේ කෘෂිකර්මාන්ත විනාශ වෙලා ජන ජීවිතය කඩා වැටලා ණය උගුල් ආර්ථිකය තමයි ඉන්නේ. බුදුන් වහන්සේට හා රහතන් වහන්සේලාට දානය පූජා කළ මෙම බුද්ධ භෝගයට මෙසේ කැරහීම පිටපස ඇත්තේ බීජ ජාවාරම්කාර සමාගම්වල මාෆියාව බව දැන් පසක් වනවා. ඉතින් කාබනික පොහොර ටික කොම්පෝස්ට් පොහොර ටික පොළොවට අහිතකර දේවල් නෙමෙයි. ඇත්තටම ඒ විදියට වගා කරගෙන යනකොට අර කියන විදිහේ පස සාරවත් වෙනවා. මේවා ඉතාමත්ම දුර්ලභයි. අවදානමක් අරගෙන කරේ. සාමාන්‍යයෙන් 5 දිනක ඉන්න ගෙදරකට හාල් කිලෝ එකක් වියනවා නම් වෙන හාල් මේකෙන් වියන්න ඕනේ ග්‍රෑම් 500යි. එතකොට ඒ ග්‍රෑම් 500 හොඳටම ප්‍රමාණවත් මේගොල්ලන්ට මේ තමන්ගේ ආහාර වේල සඳහා. එතරට යවන රත්තැල් වී අපිට මේ ප්‍රධාන වශයෙන් ලැබිලා තියෙනවා නිව්සීලන්ඩ් වලට. නිව්සීලන්ඩ් වලට ලැබිලා තියෙනවා, හොලන්ඩ් වලට ලැබිලා තියෙනවා, පැපුවා නිව්ගිනියා ලැබිලා තියෙනවා. ඒ වගේ දැන් ඒගොල්ලෝ ජනවාරි මාසේ මේ අග ඉඳලා මාර්තු මාසේ වෙනකන් ලංකාවට එන්න ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ලොත් පැමිණෙනවා. එතකොට ඒ සෑම කෙනාටම අපි මෙතනින් දෙන්නේ තඹපු හාල් එකක් විදිහට. මොකද අමු හාල් එකක් අපි පිට කරන්නේ නැහැ. මොකද මේකේ තියෙන බීජ වල ආරක්ෂාව සම්බන්ධව විවිධ වූ විද්‍යාත්මක නාමකරණ වලට මුවාවී මේ කරන්න යන්නේ අපගේ ආවේනික පාරම්පරික බීජ එම භූමිය වලින් තුරන් කර අතුකා දැමීමේ කූට මෙහෙයුමකි. ඒ නිසා තමයි ජාතික ගොවි ජනික මුතු විදියට මේක මේ ගොවියාගේ ඔය තියෙන තුන් ඈතු ක්‍රියාවලියත් එක්ක තමයි අපි මේකට මැදිහත් වෙන්නේ. විශේෂයෙන්ම මේ
RTLV වර්ගය රට පුරාම ක්‍රියාත්මක කරන වගා ව්‍යාප්ති ජාතික ක්‍රියාන්විතය ජාතික ගොවි ජනක මුතු විදිහට අපි කරනවා.